විද්‍යුත් පැතුරුම්පත්. දැන් විද්‍යුත් පැතුරුම්පත් කියන්නේ මොකක්ද? මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන මේ විද්‍යුත් පැතුරුම්පත් කියන එකට ඉංග්‍රීසියෙන් කියන නම මොකක්ද කියලා. විද්‍යුත් පැතුරුම්පත් වලට ඉංග්‍රීසියෙන් කියන නමක් තියෙනවා. සමහර විද්‍යුත් පැතුරුම්පත් වලට ඉංග්‍රීසියෙන් කියනවා MSXL කියලා. ඒක වැරදි. සමහර එක්සෑම් එක අසමත් වෙන්න හේතුව විද්‍යුත් පැතුරුම්පත් වලට ඉංග්‍රීසියෙන් කියන නම තමයි spreadsheet software. Spreadsheet software. ඉංග්‍රීසියෙන් කියන්නේ spreadsheet software කියලා. දැන් අපි බලමු මෙහෙම මේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලින් මොනවාද ක්‍රමය දේවල් තමයි. ඔබ ලියන්න එපා කියලා. ගණිතමය පරිගණකය ආධාරයි. පරිගණකය භාවිතා කරලා මේ ගණිතමය කටයුතු පහසුවෙන් කරගන්න තමයි ස්ප්‍රෙඩ්ෂීට් software භාවිතා කරන්නේ. එහෙනම් ස්ප්‍රෙඩ්ෂීට් software එක එහෙම නැත්නම් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් කියන්නේ කුමක්ද කියලා අපිට කියන්න පුළුවන් පරිගණක ආධාරයෙන් ගණිතමය කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංග විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග. මේක ගණිතමය කටයුතු විතරක් නෙවෙයි කරන්න පුළුවන්. තවත් කටයුතු ගණනාවක් මේකෙන් කරන්න පුළුවන්. විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වල මොනවද කියලා ඔබේ නිබන්ධනයේ දාලා තියෙනවා. මොනවද කරන්න පුළුවන් කියන්නේ සරල මෙන්ම සංකීර්ණ ගණනය කිරීම. එහෙනම් ගණිතමය දේවල් කරන්න. මේකේ දාලා තියෙනවා දෙවනි කාරණය ප්‍රස්ථාර මගින් දත්ත නිරූපණය. මේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලින් ප්‍රස්ථාර ආශ්‍රයෙන් දත්ත නිරූපණය කරන්න. තවත් කරුණක් දාලා තියෙනවා දත්ත අනුපිළිවෙලට සකස් කිරීම. අනුපිළිවෙලට සකස් කිරීමත් මේ මෘදුකාංග වලින් කරන්න පුළුවන්. අවශ්‍ය දත්ත පමණක් වෙන් කර ගැනීම. අවශ්‍ය දත්ත වෙන් කරලා ගන්න පුළුවන්. වෙන්න මෙහෙම කරුණු 7ක් ඔබේ නිබන්ධනයේ මම දාලා තියෙනවා. මේ කියන්නේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලින් අපට ඉටු කරගන්න පුළුවන් දේවල් තමයි මේ දාලා තියෙන්නේ. right? ඉටු කර ගැනීමට හැකි දේ. දැන් ඔබෙන් අහුවොත් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් යනු කුමක්ද කියලා. මම ප්‍රධාන කාරණා දෙකක් highlight කරනවා. එකක් තමයි ගණිතමය කටයුතු ඉටු කරන්න පුළුවන්. ඒ වගේම මතව එකක් මේකට එකතු කරන්න. මේ සියලු කාරණා වලින් කියවෙනවා දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. right? එහෙනම් මම මෙතෙන්ට දානවා ගණිතමය කටයුතු වගේම පැතුරුම්පත් මෘදුකාංග වලින් කරන්න පුළුවන් දත්ත විශ්ලේෂණ. දත්ත විශ්ලේෂණ. එහෙනම් පැතුරුම්පත් මෘදුකාංගයක් යනු කුමක්ද? අපේ පිළිතුර වෙන්න ඕන පරිගණක ආධාරයෙන් ගණිතමය කටයුතු හා දත්ත විශ්ලේෂණ කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීමට භාවිතා කරන්නා වූ මෘදුකාංග විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග ලෙස හැඳින්වේ. ඔබ කෙටි සටහනක් ලියා ගන්න. ඔබට මම ගන්න කිව්වා පෑනක් කොලයක් එහෙම නැත්නම් පොතක්. ඒකේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් යනු අහලා තියෙනවා. මේ B1ට ඉදිරියේදී අහන්නත් පුළුවන්. right? හැමෝම ලියා ගන්න විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා. මම කියනවා.
පරිගණක ආධාරයෙන් පරිගණක ආධාරයෙන් ගණිතමය කටයුතු හා ගණිතමය කටයුතු හා තාර්කික ගණිතමය කටයුතු හා දත්ත විශ්ලේෂණ කටයුතු දත්ත විශ්ලේෂණ කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන්නා වූ මෘදුකාංග අපි කියනවා විද්‍යුත් පැතුරුම්පත් ලෙස හැඳින්වේ විද්‍යුත් පැතුරුම්පත් ලෙස හැඳින්වේ right දැන් ඔබ දන්නවා විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි right දැන් අපි ඊළඟට එක්සෑම් එකේ අහනවා විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලට උදාහරණ ලියන්න. මීට කලිනුත් ඔබ ඉගෙන ගත්තා. මම නැවතත් මෙතනදී කීපයක් පැහැදිලි කරනවා. විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලට ඔබට උදාහරණ දෙකක් ලියන්න කියලා අහලා තිනවා EV එකේ. හතරක් ලියන්න කියලා අහන්න පුළුවන්. එකක් ලියන්න කියලා අහන්න පුළුවන්. right ඔබ දැනගෙන ඉන්න ඕන විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලට උදාහරණ මොනවද? එක් උදාහරණයක් තමයි විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලට MS Excel. එහෙනම් MS Excel කියලා කියන්නේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයකට උදාහරණයක් පමණි. තවත් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග තියෙනවා. මේක පටලවගෙන තමයි සමහරු කියන්නේ MS Excel වලට සිංහලෙන් කියන්නේ විද්‍යුත් පැතුරුම්පත් කියලා. ඒක පටලවගෙන තමයි ගුරුවරුත් උගන්වන්නේ. ඒක විභාගෙට ඔයගොල්ලන්ට අවශ්‍යදායකයි. මම පැහැදිලිව කියවලා දුන්නා දැන් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග කියන්නේ මොනවද කියලා. ඒකට පළවෙනි උදාහරණය තමයි MS Excel. තවත් තියෙනවා විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග. මොනවද? Open Office Calc Open Office Calc කියලා කියන්නේ තවත් විද්‍යුත් පැතුරුම් මෘදුකාංග. ප්‍රශ්නයක් කියනවා සර් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග කියන එක නැවත කියන්න කියලා. ඔන්න මම තව එක සැරයක් කියන්නම් නැවත. පරිගණක ආධාරයෙන් ගණිතමය කටයුතු හා දත්ත විශ්ලේෂණ කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන්නා වූ මෘදුකාංග විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග ලෙස හැඳින්වේ. ප්‍රශ්නය අහපු කෙනාට මම හිතනවා උත්තරය ප්‍රමාණවත් ඇති කියලා. හරි. මම කතා කර හිටියේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග වලට උදාහරණ. එක MS Excel, දෙක Open Office Calc. තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් LibreOffice Calc. LibreOffice Calc මෙයත් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. LibreOffice Calc. දැන් ගොඩක් කාර්යාලවල ඔබ භාවිතා කරන බොහොම ජනප්‍රිය තවත් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් Google Sheet කියලා. Google Sheets. ඒකත් අපිට ගන්න පුළුවන්. Google Sheet.
Google Sheet කියලා කියන්නේ විද්‍යුත් පැතුරම්පත් මෘදුකාංග. ඔබට එකක් හෝ දෙකක් මේක විභාගෙට ලියන්න ඇහුවොත් දැන් ඔබට ලියා ගන්න පුළුවන් මොනවද විද්‍යුත් පැතුරම්පත් මෘදුකාංග කියලා කියන්නේ කියලා. right. ඔයගලගේ නිබන්ධනයේ වෙන්න මෙතන ඉඩ තියලා තියෙනවා. මේ විද්‍යුත් පැතුරම්පත් මෘදුකාංග කියලා. වෙන්න මෙතන මේ උදාහරණ 4 ඔබ ලියන්න ඕන. right. දැන් කරන්න හැමෝම. අද මගෙත් එක්ක ඔයගලන්ට වැඩ ටිකක් කරන්න තියෙනවා. ඒ වැඩ ටික කරොත් තමයි ඔබට මේ පාඩම තේරුම් ගන්න පහසු වෙන්නේ. right. ඉක්මනට අපි ලියමු මේක.